ඉතින් ලෝකේ සෑරම රාමෙන් එක තමයි අද අපි අරන් ආවේ. මේ ඉන්නේ බාණ්ඩේ. ඕ. හැදියම්. ගයිස් මේක ගහලම තියෙනවා ස්පයිසි හොට් චැලෙන්ජ් වලටමයි මේක තියෙන්නේ කියලා. කාඩිය. guys ටොපියක් දෙන්න. හිනු මම ටොපියක් දෙන්න. welcome back guys. ඉතින් කොහමද? ඔන්න අදත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න ආව රුවන්ටි. ඉතින් වෙනදා වගේම ඔයාලට අපි දෙන්න හදන්නේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අද අපි ගෙනලා තියෙන්නේ ස්පයිසියස් රාමෙන් in the world. ඉතින් ලෝකේ සෑරම රාමෙන් එක තමයි අද අපි අරන් ආවේ. ඉතින් මට මේක කනකන් ඉවසිල්ලන්නේ පොඩකින්. මේ ඉන්නේ බාණ්ඩේ. මෙන්න තියෙනවා වාන්නේ මේක ඔයාලා කලින් දැකලත් නැතුව ඇති සමහර විටනේ. දැකලා දෙන්න පුළුවන්, කාලා දෙන්න පුළුවන්. කාලා දෙන්නත් පුළුවන්. සමහර අය දැකලා නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේක අපි try කරන පළවෙනි වතාව. මොකද කොරියාවේ shop වලවත් මේක ගන්න නැහැ. මේක online තමයි ගන්න තියෙන්නේ. මේකේ ලෝකේ තියෙන සැරම රාමෙන් එක කියලා ගහලත් තියෙනවා. ඉතින් අපි මේක වැඩි වෙලා යවන්න නැතුව try කරමු. ඉතින් guys මේකේ සැර කොහොමද? එතකොට රස කොහොමද? මොන වගේ flavor එකක්ද තියෙන්නේ කියලා අපි ඉක්කොණ්ඩම බලමු. එහෙනම් ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක මේක කන්න. guys මේකේ තියෙන පැකට් 4ක්. ඉතින් මේ තියෙන්නේ අද අපි දෙන්නා try කරන්න යන රාමෙන් පැකට් දෙක. guys මේකේ new කියලා තියෙනවා. new කියලා තියෙනවා නම් ඉතින් ඊට කලින් එකක් තියෙන්න ඕනේ. මීට කලින් ස්පයිසියස් රාමෙන් in the world තියෙන්නේ මුල්මාවන් කියලා එකක්. ඒක ෆොටෝ එකක් දාන්න. අපි ඒක ඕඩර් කරන්න බැලුවා. ඒකේ ස්ටොක් දැනට නැහැ. ඒක නිසා අපි මේ new world spicy ramen එක order කරා. ඉතින් මේ තියෙන යොම්ලා දේවන් කියලා. යොම්ලා දේවන් කියන්නේ අපි translate කරලා බලපුවම මේක king of the underworld නැත්නම් king of another world. අන්න ඒ වගේ නිකන් භයානක පොඩ්ඩක් මේක අපායෙන් එන්නේ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් භයානක translate එකක් තමයි අපිට ආවේ. king of the underworld නැත්නම් king of another world වගේ මේ තේරුමක් තියෙන්නේ මේ යොම්ලා දේවන් කියන්නේ. ඉතින් අපි මේක try කරන්නම් අද. ඊට පස්සේ ඊට කලින් මේකට කලින් තිබ්බ world spicy ramen එක අපි ස්ටොක් ආපුවම order කරලා ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එකත් ගේන්න. ඉතින් අපි මේකේ මේ කියන තරම් සැරද කියලා බලන්න යන්න. කලින් මේක අපි ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. මේ වගේ හැඩයක් තියෙන්නේ අම්මා. දෙකක් තියෙනවා guys. මේකෙන් එකයි මේ සෝස් එක මම හිතන්නේ. සෝස් කුඩු එකක් වගේ තියෙන්නේ. මේක තියෙන්නේ එළවලු කෑලි වගේ මම හිතන්නේ. ඒක මොනවා හරි. සෝස් එකක් කියවට මේ කුඩු එකක් තියෙන්නේ. කුඩු එකක්. මේක මේ එළවලු අරව මේවා තියෙන්නේ. මේකනේ ස්පයිසි එක. පොඩ්ඩක් අපි බලමු. කුඩු තියෙන්නේ ඇලුනේ. ඔව් සරයි. මගේ නම් හයදත්. මගේ නම් අම්මෝ මගේ නම් හයදත් ආවා. කන්න කලින් මෙහෙම නා අපි පොඩ්ඩක් බලමු. එහෙනම් අපි ඉක්කොන්ට මේක හදන් එන්නම්. ඕ. එන ඉහෙමොලේටම ගියා. Spicy ramen in the world. Lazy නෑ. බලන්න කොහොමද කියලා බලන්න. හැදියම්. දැන් දාන්න එළවලු. පොට්ටක් මේකේ අඩියට දාගත්ත නැත්නම් නූල්ස් එක වේලෙනවා වගේ. කාසි මෙන්න පේස්ට් ඔක්කොම දැම්මා. ග්‍රෑම් 22ක් තියෙනවා. ඒක තමයි ස්පයිසිනස්. ඔන්න කවරෙත් ආයේ නැහැ. මොකක් පොඩ්ඩක්වත් ඔක්කොම දාලා තියෙන්නේ. ඒක නම් සැරයි නහයට ගොඩක් සැර. කාසි මේ තියෙන ෆයිනල් ලුක් එක නහයට පොඩ්ඩක් අපහසුයි. ඔව් කිව්වොයි යනවා සැරයි මේක මේ අර අනිත් නූල්ස් එකට වැඩිය සැරයිනේ. සැර දැනෙනවා. මේ නහයට මාර විතර සැර දැනෙනවා. ස්මෙල් එකත් මේ මාර සැරයි. මේ විදිහට තියෙන. ඉතින් චැලෙන්ජ් එක අපි කියන්නම් කිරි වීදුරුවකුත් තියෙනවා. ගයිස් මේක ගහලම තියෙනවා ස්පයිසි හොට් චැලෙන්ජ් වලටමයි මේක තියෙන්නේ කියලා. ගයිස් රාමෙන් දෙක නම් රෙඩි.
පොඩ හිත චකිතයක් වගේ තියෙනවා ෆස්ට් ටයිම් try කරන්නේ අපිත් මේක මේ සැර කොහොමද කියලා තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක නහයට අල්ලන්න බෑ ගයිස් කිපුහුන් යනවා හචින් මට යනවා ගියා 6ක්. ඉතින් 6ක් ගියා. ඉතින් මෙහෙමයි සිද්ධිය වෙන්නේ. අපි මේ ෆෝන් එකේ ටයිමින් දානවා. දාලා අපි දෙන්නම මේක කන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙතන කිරි වීදුරුව තියෙනවා. ඉතින් චැලෙන්ජ් එක නම් කවුද මුලින්ම කිරි වීදුරුව බොන්නේ? එයා තමයි පැරදි. අඩු කාලයකින් ඔක්කොම කාලේ ඉවර කරන කෙනක් දිනු. මේ ටයිමින් වලට වැඩක් කරන්නේ මේ A level වලින් පස්සේ. කොරියන් එක්සෑම් වලින් එම් පස්සේ. දැන් මට හදිසි අතර මේ කන්න මොන වගේ සරද්ද තියෙන කියලා බලන්න. ඉතින් අපි කාලා බලමු. එහෙනම් අපි චැලෙන්ජ් එක පටන් ගන්නවා. ස්පයිසි රාමෙන් වලට අරක් ගත්ත දෙයියනේ. මට හෙට උදේ වදයක් දෙන්න එපා. මටත්. Oh God, please, no! No! දැන් ටයිමින් දාන්න කලින් මට හිතෙනවා මේ එක කටක් කෑවනම් හොඳයි කියලා. දාන්න බෑ. එහෙම. ආයෙනම් ඔන්න දාන්න. හරි ටයිමින් දැම්මා. ටයිමින් දැම්ම ගගා කීව කන්න. චීස් කරවා. guys cheers. අපේ අම්මෝ නයි මිරිස් වගේ. අද වෙලාවට මෙයාට වැඩිය මට මිරිස් කාලා උරුයි. මෙයාට වැඩිය මිරිස් කන්න බෑ. උගුර දැනෙන්නේ නැහැ වගේ. එක දිගට කෑවොත් කෑව හැකි. කන් රත් වෙනවා. අම්මෝ කඳුළු වෙනවා guys. මට සිරින දාඩියකුත් දානවා ඈ. මට කිරි ඕනේ. කිරි. මේක මෙච්චර සැරයිද? අම්මෝ මෙයාට දාඩිය දාලා මට බෑ. guys බෑ මේක. මෙයාට දාඩිය දාලා තව එහෙම්මමයි. මං කිරියක මොනවා අම්මෝ සැරකණ්ඩ වැඩි කෙනෙක් නම් try කරන්න එපා. දෑ ඔයා කිරියක බොන්න. try එකක් දෙමු. guys ඇස් වලින් කඳුළු වෙනවා. Jesus කෑවා. දාඩියක් දැම්මා කියන්නේ මේ හොටු වෙනවා. අද මුළු ඇඟම මේ එලිගඩු පිපෙනවා.
මන්නම් කන්නේ ආයෙනම් කන්නේ දිව guys මේ වතුර හිරෙනවා මොනවද මේ තාඩියයි හොටුයි ටයිමින් එක 4:34 තව ටිකක් තියෙනවා මොන guys තව ටිකයි තියෙන්නේ අතාරින්නේ නැහැ මරම් බෑ පේනවනේ ඉවරයි අද වෙලාවට මෙයාට වැඩිය මට මිරිස් කාලා උරුයි. මෙයාට වැඩිය මිරිස් කන්න බෑ. holy shit ගයිස් කඳුළු පිරුණ ඇස්සර මේක කන්න බෑ දෙයනේ කාට කන්නද මේක හදලා තියෙන්නේ විනාඩි මය 4:00ක් විතර මට ගියා ගයි උගුර නෑ වගේ ඔයගොල්ලන්ට හවුනොත් කාලා බලන්නකො පිස්සු වගේ මෙයාට ටක් ගාලා දාඩි දානවා සැර කෑවම මේක මියුට් කරන්න මේ හටියක් දෙන්න ඇස් දෙකත් එක්ක මේ වුණාවේ කඳුළු නහර දාඩිය හොටු මං කෑවේ නෑ මගේ එක එහෙමමයි මම කෑවම මෙතන ඇඬෙනවා මට අද වීලුවට නම් මේ පොඩි ළමයිට නම් දෙන්න එපා පට්ට කරයි මේක ඕන ගීට මේ පට්ට එක්ස්පීරියන්ස් එකක් ගත්තා ගයිස් මේ try කරලා බලන්න පට්ට ඒ කියන්නේ මේ උඩ හක්ක දනවා තොල් දිව තොල් උගුර විශේෂයෙන් උගුර ගයිස් මේ පට්ටම තරයි දාඩිය තව ගන්නවා මෙයාගේ දාඩි ගන්නනවා මී ඔයා කෑවනේ මෙයා රත් වෙලා ගයිස් මේක හොඳයි මේ සීත රටවල් වල සීත කාලේ ජීවත් වෙන්න ඒක රත් වෙනවා පට්ටට හීට් වෙනවා ඇත්තටම මට සරකන්න පුළුවන් ඒ වුණාට මෙයාට වැඩිය මම සාමාන්‍යයෙන් සැර ගන්නවා ඒ වුණාට මට කා ගන්න බෑ කහෙද්දි උගුර නෑ වගේ ගයිස් टोपिया देना हुआ टोपिया दे हिंदू में टोपिया देना මේකත් කන්න එපා දුවා නැත්තේ හොම මේක කාදී මගේ මගේ යටතොල සැර නෑ මටම දැනෙනවා මගේ යටතොල නෑ වගේ අය මගේ හක්කේ උඩු තල්ල නෑ වගේ උගුර නෑ වගේ කයිසා මේ මෙයාගේ තව දාඩිය පෙනෙනවානේ පව් දාඩිය ගොඩයි හැබැයි විනාඩි 4යි තප්පර 10ක් විතර එක දිගට ගියා නම් විනාඩි 2.5ක් විතර යද්දි කන්න පුළුවන් මම එක දිගට කාපු හින්දා තමයි මට කලින් කා ගන්න පුළුවන් වුණේ පස්සේ බෑ මේවා දාගෙන බඩ පොක්ක දාගෙන ආවා ගයිස් ඔන්න චැලෙන්ජ් එක ඔයාලට බාරයි try කරලා බලන්න හිතන්න මේක ෂොප් වලවත් නැත්තේ මේක සැර වැඩි හින්දා වෙන්න ඇති ඔව් ඒ කියන්නේ බැරි වෙලා හරි පොඩි ළමෙක්ට හරි දුන්නොත් එහෙම බෑ දරා ගන්න බෑ මේ සැර ඔය සරයි මම හිතන්නේ ඒකයි මේක ෂොප් වල නැත්තේ ඔන්ලයින් ඕඩර් කරලා ගන්න තියෙන්නේ ඉතින් ගයිස් මේක කාලා අනේ මේ උන් කියපු තරම් මේක සැර නෑ කියලා බයින්න එපා ඒ වගේම කා ගන්න බෑ කියලා
සැරයි කියලා මේ අපේ මුතුන් මිත්තෝ මතක් කරනවා නම් රූගෙන මේ මගේ මුතුන් මිත්තෝ මතක් කරන්න. මොකද මම තමයි මේ වගේ අටමකල් හොයාගෙන ඉන්නේ මේ වීඩියෝ තියලා කරමු කියලා. මෙහෙමයි මම නම් හිතන්නේ මේකට කිසිම කෙනෙක්ට සැර දැනෙන්නේ නැති වෙයි කියලා. මේක මම සාමාන්‍යයෙන් සැර ගොඩක් කන කෙනෙක් ඉතින් මටත් බැරි වුණා කියන්නේ. I think තොල් ඕ ඉදිමිලා එහෙනම් guys අපි වීඩියෝ එක ඉවර කරන්න මම හිතනවා ඔයාලට හොඳ අත්දැකීමක් ලැබෙන්න ඇති කියලා. දැන් මේ පොඩ්ඩක් රේඩියේටර් එන්ජින් ඔක්කොම හීට් එක අඩු වෙනකන් ඉන්න ඕනේ පොඩ්ඩක්. ඉතින් guys ඔයාලා පට එක්ස්පීරියන්ස් එකක් ගත්ත කියලා අපි හිතනවා. මේක try කරලා බලන්න. ඉතින් අලුත්ම එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලට. ඉතින් ආයෙත් අලුත් අර පෙන්නමුද? බුල්ටා. කරිෆෝම් එක. පොඩ්ඩක් ඉන්න guys ඔයාලට තව එක්ස්පීරියන්ස් එකක් අපි දෙන්න තව එකක් ගෙනල්ලා දිනවා. පොඩ්ඩක් විනාඩියක් ඉන්න. ඉතින් guys ඔයාලට අපි ඊළඟට ගේන පට්ටම අලුත්ම එක්ස්පීරියන්ස් එක තමයි මෙන්න මේක. මේක guys කරිෆෝම් හෙල්. ඒ කියන්නේ නමේම තියෙනවානේ මේ ඒක කොහොම සරද්ද කියලා. මේක guys කරි එක. කරි එක හදලා බත් එකට දාලා කන්න තියෙන්නේ. ඉතින් මේකත් අපි ඉක්මනටම ගේනවා මේ එක්ස්පීරියන්ස් එක ඔයාලට. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කොරියාවේ තියෙන අලුත්ම එක්ස්පීරියන්ස් ගන්න නම් නේද? ඔව්. මට තවත් කතා කරන්න බෑ. ඔයා කතා කරන්න ඉතින් ටික. මම ගොඩක් මේ උඩු තල්ලරයි උගුරටයි තමයි ගොඩක්ම මේ සැර. උඩු තල්ලයි උගුරයි දෙන්නේ. ආයේ මේ යටි තොල. යටි තොල රිදෙනවා මේ ටික. මාර රිදෙනවා. ඉතින් guys එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් හමු වෙනකන් මේ වීඩියෝ එක ඊළඟට අපි අරන් එන්නේ. ඒ වීඩියෝ එකෙන් අපි ඔයාලව හමු වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. අපේ වීඩියෝ බලලා ලස්සන කමෙන්ට් දාන ඔයාලට ගොඩක් ස්තුතියි. වීඩියෝ බලන හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න. එහෙනම් අපි ගිහින් එන්න. එහෙනම් හැමෝටම ජය වේවා.